පුරවැසියෝ දන්නවා නම් තමන් බොරුවට රණ්ඩු කළ වැඩක් නැහැ. දේශපාලන වෙනුවෙන් අපි හෙට අරුන්ගේ මලගෙදරට යනවා කියලා. අනික් අයටත් තියෙන අයිතිය අපිට තියෙන අයිතියමයි අනික් අයට තියෙන්නේ කියලා. විරුද්ධ මත ඉවසීම කියන එක. අන්න ඒ ගෞරවය අපි ගන්න. 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ එකම මනුෂ්‍ය ඝාතනයක්වත් මේ අවුරුද්ද ඇතුලේ ඡන්දවලදී ඡන්ද කාලේ දේශපාලන මනුෂ්‍ය ඝාතන වෙලා නැහැ. ඇහෙන් පෙනිපෙනි තිබිලා අතින් හදලා රිසල්ට් ෂීට් එක ඒගොල්ලන්ට කියලා අත්සන් කරේවට පස්සේ ඒ රිසල්ට් එක ඇනවුන්ස් කරනකොට කියන කම්පියුටර් ජිල්මාට් කියලා. එහෙම මනාප හොරට ගහලා දිනන්න පුළුවන් නම් මේ නිලධාරීට පුළුවන් තමන්වත් වෙන්න. ඇයි වෙන කෙනෙක් දිනවා? ඒකෝ කියන්නේ බෑ මම පළාත් පාලන බලය බෙදීමට විපක්ෂ කෙනෙක් කියලා. මම නියපොත්තේ ඉඳලා කෙස් දක්වා බලය බෙදීමට පක්ෂ කෙනෙක්. ශ්‍රී ලංකා ජනතා පක්ෂය වෙනුවෙන් අතරම අපි අද ආරාධනා කරේ පළවෙනි කාරණාව හැටියට ශ්‍රී ලංකා ජනතා පක්ෂය සමග මැතිවරණ ක්‍රියාවලිය සහ රටේ පවතින යම් මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් යම්කිසි සාකච්ඡාවක් ලබා ගන්න සහ ඔබතුමාගේ අදහස් ලබා ගන්න මම මුලින්ම ආරාධනා කරනවා මේ අපේ කිවිඳිය ලතා ශ්‍රීලා මැතිණියට කම්පලාති ඔබතුමාව තාම ලස්සනට පිළිගනින්න. ඔබ හමුවීම පිළිබඳ ලොකු කැමැත්තේ හිටියා අජිත් ජයසුන්දර නැමැත්තේ ඒ වාගේමයි මෙතනම හිටි සමස්තේ හැමතෙම ආයුබෝවන් සහ නමස්තේ ඉනවයි කියූ වේලාවට පැමිණීම කොහොමත් නොමැත මැතිවරණයේ හැසිරීම හින්දාම හිටියෙමි ගෙන ඉවසීම මූණට යමක් මම පවසනුයේ කෝබ මෙතිදුන් අජිත්ලා දෙපලකි බලවේගේ එතනම සභාපති දෙනු ඇත සහයෝගේ ජනතා පක්ෂයෙහි මහා ජනතායෝගේ ඔබ හට පුදති සම්මානික ජය වේගේ ඔබ වැඩ කළ අයුරු දැන මුළු රටම සිට සම්මානනීයයි කියමින් කියන විට කොහොමද නොකිය ඉන්නේ හඬවමින් කට ඒ පිළිබඳව තව කවියක ඉදිරියට අරගන සිංහ වේශය වමනා තැන වැඩ කළ පණ ගැනත් නොතකා තමාගෙන අද ගැයුවාට ඔබ ඉදිරියේ ඔබේ ගුණ මම අම්බලන්ගොඩ පෙදෙසෙහි එසේ විට එනමුදු හමුවීම නොමැතිය සිදුවේ ලොකු ලොකු අය ළඟට කිසි විට නැත ආයේ
අද ඇරයුමක් හින්දයි මෙලෙසට වූයේ ඊළඟ කතා සිදුවනු ඇත මෙහි ආයේ දීර්ඝායුෂ පතමි ඔබ හට තව ඉන්න එතකොට හැකිය තව දේවල් දැනගන්න හේතුව මොකද නැවතත් පොත පෙරලන්න ඒකට නොහැක වට මේ වෙලේ ඉඩ දෙන්න අපි රට කරන හැටි බැලුවම අපිට මොකෝ යටවිය ටැක්ටරයකට නම් තබපු පැකෝ ඒ උන නමුදු හරියට යන පරිදි එකෝ නවතිමි ඔබව පිළිගෙන මැතිතුමනි මැකෝ දැන් ඇත්තටම පටන් ගන්න කලින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා ලංකා ජනතා පක්ෂයට මේ සාකච්ඡාව සංවිධානය කිරීම ගැන. ඇත්තටම අපේ මම දැන් ප්‍රදේශක මණ්ඩල ප්‍රධානී හැටියට ඉන්න වීව් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය අපි කරගෙන යන්නේ දේශපාලන පක්ෂ එක්ක රටේ තත්ත්වයට වඩා ඉදිරි දේශපාලන ක්‍රියාවලිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ ගැන මොනවද වෙන්න ඕනේ. ඇත්තටම ඡන්දය උඩනේ අපි නිරීක්ෂණ සංවිධානය දෙන්නේ මොන විදිය වෙනස්කම් වෙන්න ඕනද මීට වඩා අපි ඒව ගැන සාකච්ඡා කරන එක අපි දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ වගේම තරුණයෝ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීවර ගොවි ඒ වගේ ජන සංවිධානයක සාකච්ඡා කරන ගමන් වැදගත්ම පාර්ශවකරුවෝ තමයි මැතිවරණවල දෙගොල්ලෝ ඉන්නේ. කොටස ඡන්දදායකයෝ අනිත් එක අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ. ඒ කියන්නේ දේශපාලන ක්‍රියාකාරීන් සහ ඡන්දදායකයන් නැත්නම් මැතිවරණ කොමිසම හරි නිරීක්ෂණ සංවිධාන හරි කිසිදයක් පවතින විදියක් නැහැනේ. එතකොට දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා අපි ගෙනියන සාකච්ඡාවල වැඩපිළිවෙලේ මට අජිත් ජයසුන්දර මහත්මයා ආරම්භ කළා මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන අපට ආරම්භ කරගෙන ඉන්නේ සියලු දෙනාට විශ්වාසය දෙන්න. අපි අනික් කරුණු ආරම්භ බැලුවොත් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ ගැන තමුන්නාන්සලාට තියෙන ප්‍රශ්න මාධ්‍ය මාතෘන්ට තියෙන ප්‍රශ්න අපට ඇහුවොත් මෙතන පක්ෂයේ විධායක කමිටුවේ ක්‍රියාකාරීන්ට අනික් අයට ඇහුවොත් මට සාමාන්‍යයෙන් උත්තර දෙන්න පුළුවන්. බැරි ප්‍රශ්න තමයි මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ ප්‍රශ්න වලට හරි ආණ්ඩුව ඍජුව මොනවද මේ දවස්වල කරන්නේ කියන එක ගැන වගේ දේවල් අපට උත්තර දෙන්න බෑ. වෙනත් මැතිවරණ නීති නැත්තම් වෙන්නේ මොනවද කියන එක ගැන ඕන දෙයක් අපිට කතා කරන්න පුළුවන්. අපි දැන් මේ යෝජනාවලියක් සකස් කරලා තියෙනවා ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ හැටියට මේ මැතිවරණ කීපෙම එක දවසේ පවත්වන්න කියලා. හැකියාවක් තියනවද කියන අපිට මැතිවරණ වලින් ලංකාවේ දැනට තියෙන නීතිය හැටියට මැතිවරණ දෙකක් පුළුවන් එක දවසේ තියන්න. පාර්ලිමේන්තු මැතිවරණයයි පළාත් සභා ඡන්ද විමසීමයි. මොකද මේ දෙකම පදනම් වෙලා තියෙන්නේ දිස්ත්‍රික්කේ. ඒක නිසා ඇත්තටම මේ දෙක එකට තියන්න පුළුවන්. නමුත් බැලුමට අපට ජනාධිපතිවරණයි පාර්ලිමේන්තු මැතිවරණයි එකට තියන්න පුළුවන් කියන එක ගැන බොහෝ දෙනෙක් විවාද කරනවා. ඒ ප්‍රශ්නේ එන්නේ ඇත්තටම ජනාධිපතිවරණේ තියලා පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පාර්ලිමේන්තු මැතිවරණයට බලපානවා. ඒක නිසා තමයි උඟ දෙනෙක් කියන්නේ. නමුත් වැඩේ තියෙන්නේ මේකයි. දැන් අපි බලුවොත් 20යි ජනාධිපතිවරණයේදී. ඊතර තරඟ කරපු අපේක්ෂකයෝ ජයග්‍රාහකී අපේක්ෂකයා සහ රනරප් විනයන් රනරප් කියන දෙන්නට යාපනයේදී ගත්තොත් යාපනයේදී විනයට සහාය දක්වපු පක්ෂ දෙකක් පාර්ලිමේන්තුවේදී වෙනම ඉල්ලුවා.
ඒ වගේම රණරප්ට සහාය දීපු අය ආයි වෙනම ඉල්ලුවා. එතකොට මේ දෙකම එකට තිබ්බොත් ඒගොල්ලෝ කොහොමද වෙනම තරඟ කිරීමේදී කැන්වසින් කරගන්නේ ජනතාව කොයි ආකාරයට පටලවීමකට වෙයිද? උදාහරණයක් ඇරෙන්න අපි කියමු එන්නේ නැති ඡන්ද ලකුණු දෙක අපි කියනවා ජනාධිපතිවරණයේදී ඔයගොල්ලෝ ඡන්ද දෙන්න ස්කෝප් ලකුණට. මොකද ස්කෝප් එකනට සහාය දෙනවා හාරතයි කලාබරයි දෙකම. නමුත් ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ දාම හාරත වෙනම ඉල්ලනවා කලාබර වෙනම ඉල්ලනවා ස්කෝප් වෙනම ඉල්ලනවා. කතවසේ තිබ්බොත් ඒ ප්‍රශ්නෙට මොකද වෙන්නේ? ඒක විසඳීමක් කරගන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. ඊගොම ලෝකල් ගවර්න්මන්ට් එකයි පාර්ලිමේන්තු ඡන්දේ එකදවසේ තිබ්බොත් තනි කොට්ටාසයක තනි ස්වාධීන කණ්ඩායමකට ජය ගන්න. දැන් බේරුවල බණ්ඩාරවෙල වගේ ඒවා දිනාගත්තේ ස්වාධීන කණ්ඩායම. ඒවා පාර්ලිමේන්තු ඡන්දේ හරි ජනාධිපතිවරණේ හරි එක තිබ්බොත් අර ප්‍රාදේශීය කණ්ඩායම් දිය වෙලා යනවා මහා කණ්ඩායම් ඇතුලේ. ඒක කරන්න පුළුවන් එක ළඟ තිබ්බොත් නැත්නම් ජනාධිපතිවරණේ තියලා තව දවස් දෙකකින් පාර්ලිමේන්තුවේ අපි ප්‍රතිඵල නිකුත් කරන්න නැතුව සීල් කරලා තියන් ඉන්නවා. ඒ බලපෑම් වෙන එකට. වියදම අඩු කිරීම සඳහා සහ ජනතාවට දුර බැහැර යාම වළක්ව ගැනීම තමයි එක ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට අපි එන්න ඡන්ද දෙන්න කියන කැම්පේන් එක කරද්දී අපෙන් ඇහුවා සමහර අය මට රුපියල් 20000ක් ගිහිල්ලා එනවා අපි දෙන්නට අම්පාර ගිහිල්ලා ඡන්ද දාලා එන්න. ඉතින් මේ ගමේ ප්‍රාසභා ඡන්දෙට ඡන්ද දාන්න අපි රුපියල් 20000ක් දෙන්න ඕනද කොළඹ ඉඳලා. ඒකට අපිට පුළුවන් නම් ඒක ඒකට කොළඹ ඉඳන් ඡන්ද දාන්න නාමල් ඔය ඡන්ද පෙට්ටියට අම්පාරේ ඒ ගැටලුව එන්නේ නැහැ. ජනතාවටත් වියදම අඩුයි. වෛද්‍යවරුන්ට තියටර් නර්ස්ලට ඔක්කොටම නැත්තම් කොළඹ ඉන්න නාට්‍යාමිසවරුන්ට ඒ කට්ටියට දොස්තර මහත්තයන්ට නර්ස් නෝනලාට ප්‍රයිවට් සිකියුරිටි වල ගේට්ටුවේ ඉන්න සිකියුරිටි මහතුරුන්ට ඒ හැමෝටම ඡන්ද දාන්න පුළුවන්. ඒ ඡන්ද පොලේදී ඡන්ද දවසේ හරි ඊට කලින් දවසේ හරි. අන්න ඒ වගේව තමයි අපි කතා කරන්න ඕනේ මේ දේශපාලන පක්ෂ මාධ්‍ය ගෙනියන්න ඕනේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ වලින් පූර්වයෙන් ඡන්ද දීම කියන්නේ ඡන්දට කලින් දවසේ හරි ඡන්ද දවසේ හරි අපි ඡන්ද පොලක් දාන මුළු ලංකාවෙම දිස්ත්‍රික්ක 25ෙම නැත්නම් පාර්ලිමේන්තු 22ෙම ජනාධිපතිවරණ කිසි ප්‍රශ්නයක් නැහැ එකම බැලට් පේපර් එක නිසා. කොළඹ මහයිස්පිරිතාලේ මාධ්‍යවේදීන්ට අපි කියනවා ලේක් හවුස් එකේ හරි නාරායන පිට තැන් දෙකක් දානවා ප්‍රවෘත්ති අමාත්‍යාංශය හරි. ඒ ඡන්ද දෙකේ ගාල්ල ඉස්පිරිතාලේ දානවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට යන්න බැරි අයට කටුනායක දාන්නයි කියනවා. ඒගොල්ලෝ ගමේ යන්න ඕනේ. අන්න ඒ වගේ යෝජනා වලට යන්න ඕනේ. ඒක තමයි අපි එක ප්‍රශ්නයක් ඔය කතා කරන අද ඔය ප්‍රශ්නේ ඉතාම හොඳයි. තව මොනවද ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ? පෞද්ගලික අංශයේ ඡන්ද අයිතිය ලබාගෙන තැපල් ඡන්දේ පාවිච්චි කිරීමේ නීති හැකියාවක් තියෙනවා. තැපල් ඡන්දේ ඕනේ නැහැ නේ අරෙම තියෙනවනේ. මොකටද තැපල් ඡන්දේ? තැපැලෙන් ඡන්ද දාන්න එක බැලට් පේපරට රුපියල් 3000ක් විතර යනවා. ඉතින් ඊට වඩා ලේසිනේ පෞද්ගලික අංශයේ ඕනම අයට දැන් නිවාඩු ගන්න බැරි අයට ඒ අයට දැන් අපි හිතමු පෞද්ගලික බස් විදුරන්ට ඒගොල්ලෝ දැන් කොළඹ එනවා හම්බන්තොට ඉඳලා ඒගොල්ලන්ට කොළඹ තියෙනවා ඡන්ද පෙට්ටිය කලින් දවසේ අපි දවස් 3ක් විතර තියෙනවා කැමති දවසේ ඇවිල්ලා යන්න පුළුවන් හැබැයි ඉතින් මෙහෙමයි රස්සාවක් ඕනේ ඡන්දෙත් ඕනේ අපිට එන්න බෑ ඡන්ද පොලේම තියා ගෙදර ඉඳලා දානවා නම් කේක් එක තියාගන්නයි කන්නයි දෙකක් බෑ පැය දෙක තුනකවත් කැපවීමක් කරන්න ඕනේ. ඒකට මේ කලින් ලියාපදිංචිවක් කරන්න වෙන්නේ. ඔව් ලියාපදිංචිවක් කරන්න ඕනේ. ඉල්ලීමක් කළා. නැත්නම් අපිට හැමෝටම කියන්න බෑ. ඒ මොනවද අපිට බන්ධනාගාරේ ඉන්න රිමාන්ඩ් ප්‍රිසනර්ස් ඡන්ද දෙන්න. කොළඹ මහයිස්පිරිතාලේ රෝගීන්ට ඡන්ද දෙන්න පුළුවන්. දැන් උතුමා කාලේ වගේ යෝජනාවක් ආවා. යෝජනා දිගටම ඇවිල්ලා තියෙනවා. ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ? මැතිවරණ කොමිෂන් සභාවට
නැත්තම් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් නැහැ. ලංකාවේ නීති පැලවීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට තුන්වෙනි ව්‍යවස්ථාවෙන් පැහැදිලිව කියනවා ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිට ඇත්තේ ඒ අත්හැල නොහැකිය පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ. ඊගාවට පාලන බලතලවල කියනවා නීති පැනවීමේ බලයවත් ව්‍යවස්ථාදායක බලය. ජනතාවගේ පාලන බලතල කොටස් තුනෙන් ඒක රඳා පවතින්නේ. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුවට. ඒක නැත්තම් අධිකරණ තීන්දුවකින් නීතියක් වෙන්න ඕන. හැබැයි ඉන්දියාවේ මැතිවරණ කමිෂන් සභාවට කියනවා නීතියේ ප්‍රභවයක් කියලා. ඒගොල්ලන්ට නීති සාමාන්‍ය මට්ටමේ නීති රටේ ව්‍යවස්ථාවක ගැටෙන්නේ නැති නීති පනවන්න පුළුවන්. දැන් ජනතාවගේ පෞද්ගලිකෙල්ලීම් හරි ජනතාව උද්ඝෝෂණ මැතිවරණ කමිෂන් සභාව කියන එක ඇදුවේ ජනතාවගේ ඉල්ලීම් උඩ. තනි පුද්ගලෙක් අත බලය තියෙන්න එපා කියලා. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආවේ ජනතාවගේ ඉල්ලීම් උඩ. ජනාධිපතිතුමාට කෙලින්ම පත් කරන්න දෙන්න එපා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් එන්න කියන එක. ඒ ජනතා ඉල්ලීම් උඩ දිනාගන්න ගොඩක් තියෙනවා. ජනතාවගේ ඉල්ලීම් කියන එක හරහා නීති පැනවෙනවා. දැන් ඒ වගේ යෝජනා ආණ්ඩු විභාග වලට ගන්න රැකියා තියන්නේ කියන යෝජනා. ඒවා ආණ්ඩු වලින් ආපහු හදන්නේ. අපි ඉල්ලීම් කරොත් විතරයි. මේ දේ ගැන අපි ඡන්දයක් ළඟදී විතරයි කතා කරන්නේ. වඳුරු ගෙවල් හදනවා වගේ. මං කියවට තරමින් එපා මාධ්‍යවේදීනුත් ඔය මාධ්‍යවේදීන්ගේ ඡන්ද ප්‍රශ්නේ කතා කරන්නේ ඒ කාලේ විතරයි. ඡන්දයක් ලඟ වුණාට පස්සේ කාටවත් ඒක ඕනේ නැහැ. ඒක දිගින් දිගටම කතා කරනවා නම් මේ ප්‍රශ්නේ අපට මූලික ප්‍රශ්නයක් තමයි ඔය පූර්වෙන් ඡන්දෙදී. ඒ වගේම ලෝකල් ගවර්න්මන්ට් එකකට තියෙන බලයක් අවුරුද්දක් කල් දාන්න පුළුවන්. බලන්න. 1,60,00,000ක් ඡන්දදායකයෝ. මිලියන් 16ක්. ඒ අයගේ ඡන්දයිතිය පළාත් පාලන විශේෂ අමාත්‍යවරයාට අඩුම ගානේ කැබිනට් එකවත් දන්නද තමන්ගේ එක ගැසට් එක දානවා. අවුරුදු. ඒකද ප්‍රජාචන් ඒ දේ අපි වෙනස් කරන්න කතා කරනවා. අපි කතා කරන්නේ නැහැ. අපි ඡන්ද පොළවල් වල ඔයිට වඩා සෙනග අඩු කරලා ඡන්ද පොළවල් වැඩි කරලා වියදම් අඩු කරලා අපි නැෂනල් ඩියුටි කියන එක දැන් ඉන්දියාවේ ඉලෙක්ෂන් එක නැෂනල් ඩියුටි යන්න ඕනේ රජේසියෝ නිවීමක් නැහැ. සමහර රටවල වොලන්ටියර්ස්ලා දාලා කරන්නේ. ඡන්ද පෙට්ටිය බාරව එනවා නිලධාරීන් දෙන්නේ. ඡන්ද දාන්නේ නැහැ එකෙන් තමයි තෝරගන්නේ ස්ටාෆ් එක. අපිට ඒවට යන්න පුළුවන්. අපි ඔය කරුණු සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඇහෙම් පෙනිපෙනි තිබිලා අතින් හදලා රිසල්ට් ෂීට් එක ඒගොල්ලන්ට කියලා අත්සන් කරේවට පස්සේ ඒ රිසල්ට් එක අනවුන්ස් කරනකොට කියන කම්පියුටර් ජිල්මාට් කියලා. ඒකට හේතුව වෙන්නේ ඡන්ද ඉල්ලන කවුරුත් පරාද වෙයි කියලා හිතාගෙන ඉල්ලන්නේ නැහැ. අපි දැන් දන්නවා පාර්ලිමේන්තු ඡන්දෙදී කොළඹට മന്ത്രിවරු තේරෙන්නේ 19යි. 22ක් නාම යෝජනා පත්‍රයේ ඉන්නවා. නිතරගෙන් ආවත් 3 දෙනෙක් එළියනේ. නමුත් මනාප තරඟෙදී නෑ කියනවා මගේ මනාපරයට හොරට ගහගත්තා. කවුරුත් පරාද වෙන්න ඉල්ලලා නැහැ. එහෙම මනාප හොරට ගහලා දිනන්න පුළුවන් නම් මේ නිලධාරීට පුළුවන් තමන්මපත් වෙන්න. ඇයි වෙන කෙනෙක් දිනනවා. ඒක නිසා ජනතාවගේ විශ්වාසය ඇති කරවීමත් දේශපාලන පක්ෂවල සහ වෘත්තිකයන්ගේ මාධ්‍යවල වගකීමක් ඡන්දවලදී හොර කරන්න බෑ කියලා. ගණන් කිරීමේදී. ඒ මතය අපි හුඟා වෙනස් කරා ඇත්තටම. හැබැයි ලෝකේ මතයක් තියෙනවනේ සුප්‍රකට මතයක් කියලා. ඒ ප්‍රසිද්ධ ඒකාධිපතියෙක් කියලා ඡන්දේ ජයග්‍රාහකයා තෝරන්නේ ඡන්දදායකයන් නොව ඡන්දය ගණන් කරන අයවලු නිය කියලා. ඒක බොරුව. ඒක අපි බොරු කියලා ඔප්පු කරා එහෙම කරන්න බෑ. නමුත් ඒ විශ්වාසය ඇති කරන්න. 2010 ජනාධිපතිවරණයේදී ඔක්කොම රිසල්ට් ෂීට් අස්සම් කරපුවා. එළියට දුන්නා. ඒව අස්සම් කරලා ඒව එකතු කරලා බැලුවම
ලංකාවේ මේවා අපි එනවුන්ස් කරපු රිසල්ට්ස් එකයි ඒක අතර වෙනසක් නැහැ. නමුත් එක්තරා පක්ෂයක දැන් ජීවතුන් අතර දෙන අයගේ කිව්වා. මේක කම්පියුටර් ජිල් මාට්ටක් කරා කියලා. ඒක හැමෝම අතර කියා. මොකද හැමෝම හිතුවේ තමන්ගේ කෙනා දිනනවා කියලා. මට එහෙම කියන්න බෑ. ජීවතුන් අතර නැහැ. ඒතකොට ඔබතුමා කියන්නේ දැන් ඉතිහාසයේ පුරාම කියලා තියෙනවා ලංකාවේ නැතිවම දූෂණ වුණා. ඡන්ද මංකොල්ල ගෑවා. අපි අහලා තියෙනවානේ. ඉතිහාසය අහලා. ඒතකොට ඔබතුමා කියන්නේ මේ ඉතිහාසයේ කොහේ හරි වෙතත් මේ වෙනකොට අපිට ඒ කියන්නේ ඡන්ද දූෂණ හෝ එහෙම ඔය જાතියේ වංචා දූෂණ කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා. ප්‍රතිඵල ගණන් කිරීමේදී වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් අද රෙදි රීකවුන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. අපි ඉඳිදි රීකවුන්ට් ඉල්ලලා රීකවුන්ට් දීලා තිනවා. ඡන්ද උසාවියෙන් දී රීකවුන්ට් ගණන් කරපු වගේ මම්ම ඉඳලා තිනවා 10කට වැඩිය එකකවත් ප්‍රතිඵලය වෙනස් වෙලා නැහැ. හැම පක්ෂෙම 5 දෙනා බැගින් ඉන්නව ගණන් කිරීම ශාලාවල තරඟ කරන. සමහර වෙලාවට නියෝජිතයන්ට ගණන් කරන නිලධාරීන්ට වඩා වැඩි නියෝජිතයෝ ගන්න. ඉතින් ඒගොල්ලෝ බුදියගෙන ඉන්නවද? ඒගොල්ලෝ ඇස් දරගෙන මෙච්චර ඇත්තරම් බලන් ඉන්නේ. දැන් උදාහරණයක් ඇටියට ඔය කම්පියුටර් ජිල්මාට් කියන එක ඒ ස්ථාපේ ඡන්ද පෙස්සමේවත් නැහැ. ඡන්ද පෙස්සමක් දැම්මනේ. මේ එක චෝදනාවක් ඇටියට නැහැ. ප්‍රතිඵල වෙනස් කරයි කියන්නේ. මොකද වෙනස් කරයි කියන්න බෑ. ඒ ඔක්කොම අස්සම් කරපු ෂීට් ඒජන්ට්ලා අස්සම් කරපු ඒගොල්ලන්ට කොපියක් දීලා තියෙනවා. පෙට්ටි මාරු කරනවා කියන එක. පෙට්ටි මාරු කිරීම පිළිබඳ කතා 1981 පස්සේ ලංකාවේ වෙලා නැහැ. 81 වෙලා තියෙනවා. පෙට්ටි මාරු වෙලා කරලා නෙවෙයි. ඡන්ද පෙට්ටි දෙකක් දේශපාලනඥයෝ ගණන් කරපු හිටපු ශාලාවක තිබිලා හම්බෙලා තියෙනවා. ලංකාවේ අන්ත දූෂිත ඡන්ද 3ක් තිබිලා තියෙනවා. ඡන්ද තහනම් නොකරපු කාලේ. එකක් 1981 උතුරු පළාතේ පළාත් සභාව, අනිත් එක 82 ජනමත විචාරණය, අනිත් එක වයඹ ඡන්ද විමසීම. ඒ වෙයි ඡන්ද පෙට්ටි උත්තර නෙවෙයි මර බලයෙන් නිලධාරීන්ට පිස්තෝල පෙන්නලා තුවක්කු වෙනස් කරලා ඡන්දේ දාපුවා. බලාත්කාරයෙන් ඔබපුවා. ඒව නැති වෙලා තින්නේ කවුරු හරි නිලධාරියෙක් තමන්ට බලේ නැති කතාවක් කියුවෙන්ද හොර මේ ඡන්ද පෙට්ටි මංකොල්ල ගන්න આવොත් ඔළුවට වෙඩි තියන්න ඕනේ කියපු නිසා. ඔබතුමා කියනවා නෑ මම කිව්වා කියලා මං කියන්නේ. ඒක බලයක් නෑ එහෙම කියන්න. නමුත් පොලිසියේ වකීම ඉටු කරා නම් පොලිසිය ඡන්ද පොළවල ඉපව මැරෙවුන්ට වෙඩි තිබ්බනම් පාර දුන්නා නම් ඒක නවතින්න පුළුවන්. මොකද ඡන්ද පෙට්ටියක් කියන්නේ ජනතාවගේ අයිතිය මංකොල්ල කන එක. සංවිධානාත්මක ස්ත්‍රී දූෂණයක් සහ ඝාතනයකටත් වගේ වරදක්. හයිවේ රොබරි එකක් කොට වඩා වැඩි වරදක්. මොකද මේ සාමාන්‍ය ජනයට තියෙන අයිතිය විතරයි. අපි ඇහෙන් දැකලා තියෙනවා අය මංකොල්ල කාපු. ඒ වගේම පුත්තල මේ පොලිස් නිලධාරියෙක් අර කතාව 2005 කියන්න කලින් වෙඩි තිබ්බා. පැනලාපු මරේකට ඡන්ද පෙට්ටිය අරහකට ඡන්ද කොළ ඇතුළේම වැඩෙන වෙඩි තිබ්බා. ඒක හරිද නැද්ද කියන එක නෑ. නමුත් ඔහුට තුවක්කුව දීලා තින්නේ ඡන්ද පෙට්ටිය ආරක්ෂා කරන්න. ඒක ආරක්ෂා කරන්න නම් තුවක්කුව ගන්නේ 5 දෙනෙක් පයින්නවා නම් ඒක අරන් යනවා නම් වෙඩි දින හැරෙන්න වෙන යට කරන්න කිසිම දෙයක් නෑ. මේ දූෂණ වෙච්ච මේ ඡන්දේ සමග ඡන්දේ කියන්නේ කැමැත්තනේ. දූෂණය හැමතැනම සිද්ධ වෙලා තියෙනවා. ඡන්දේ සමග අපි දන්නවා 1930 ගණන් වලත් ඡන්ද පොළවල් වලට තමන්ට විරුද්ධ ඡන්දදායකයනට ඒ දඩු කඩාපුවා. රාප්පෝපු අලි පාරේ යවපුවා. මිනිස්සු හැංගිලා පිරිමින ඡන්ද පොළට ඒම වළක්වන්න බැරි වුණාම කාන්තාව වෙන එක නලක්වන්න නිර්වත් පිරිමි පාරෙන් නටවලා තියෙනවා. ඡන්ද පොළ ඉස්සරහ. ඒවා ඓතිහාසික කරුණු. 1947 ඡන්ද පොළ නියෝජ්‍යවට පහර දීලා ඔහු අංශභාග රෝගියෙක් බවට පත් වුණාම ඔහුගේ පුත්‍රයා පසු කළගේ මේ පක්ෂයේ විසින් ආයතන විපක්ෂයෙන් රුසියාවට යවලා ශිෂ්‍යත්වය කියලා ඔහු රුසියාවෙන් ඇවිල්ලා දේශපාලන පක්ෂයකුත්
ආරම්භ කළ බවත් අපි දන්නවා. ඒ දේවල් මැතිවරණ සමග මැර ක්‍රියා එකට ගෙහිලා තියෙනවා. දැන් අපේ සතුට කරුණ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ එකම මනුෂ්‍ය ඝාතනයක්වත් මේ අවුරුද්ද 6 ඇතුලේ ඡන්දවලදී ඡන්ද කාලේ දේශපාලන මනුෂ්‍ය ඝාතන වෙලා නැහැ. දේශපාලන ඡන්ද කාලේ වෙලා නැහැ. නාම යෝජනා දීලා ප්‍රතිඵල දෙනක වෙනදා 100යි 200ට වැඩිය ඝාතන වෙච්ච ඡන්ද විසුත් තියෙනවා. ඡන්දෙන් පස්සේ අඩුම ගාන එක්කෙනෙක් මරනවා 5 දෙනෙක් ආබාධිත වෙනවා. තත්ත්වය ලංකාව ක්‍රමක්‍රමයෙන් දියුණු රටක ඡන්ද මැතිවරණ සංස්කෘතියකට ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉසුතිවන්ත වෙන්න ඕනේ දේශපාලන නිලධාරීන්ට සහ පොලිසියට පමණක් නෙවෙයි. දේශපාලන පක්ෂවලට මේ දැනුවත් කරව මාධ්‍යවලට සහ ඔක්කොට වැඩියට පුරවැසියන්ට. පුරවැසියෝ දන්නවා නම් තමන් බොරුවට රණ්ඩු කරලා වැඩක් නැහැ. දේශපාලන වෙනුවෙන් අපි හෙට අරුන්ගේ මලගෙදරට යනවා කියලා. අනික් අයටත් තියෙන අයිතිය අපිට තියෙන අයිතිය මයි අනික් අයට තියෙන්නේ කියලා. විරුද්ධ මත ඉවසීම කියන එක. අන්න ඒ ගෞරවය අපි ගන්නවා. අපි 2000 දයානන්ද දිසානායක මහත්මයා කාලේ චන්දානන්ද මහත්තයා කාලේ ඉඳන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ කරමින් තිබුණා. සෑම කෙනෙකුටම තමන්ගේ මතය දැරීමට අයිතියත් ඒ ප්‍රකාශ කිරීමට ඇති අයිතියත් අනික් අය පිළිගන්න ඕනේ කියලා. දැන් කවුරුවත් වෙන පක්ෂයක කාර්යාල කඩන්නේ නැහැ. ඡන්දෙන් පස්සේ ගෙවල් ගිනි තියන්නේ නැහැ. ඒක හුඟක් අමාරු නයි සංස්කෘතිය ඇති කරගන්න. ඒකට දායකුණයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒකේ වැඩි ගෞරවය යන්නේ දේශපාලන පක්ෂවලට, ඡන්ද දායකයන්ට, ජනමාධ්‍යවලට. මම කියනවා ලංකාවේ දේශපාලනය කියන්නේ ව්‍යාපාරයක් අත්පල් බොරුවක්. ඒ කියන්නේ ජනතාව දුවනවා ජනතාවගේ ආර්ථිකයනේ. දේශපාලඥයෝ හැමදාම දුවනවා දේශපාලඥයන් ආර්ථිකය වෙනුවෙන්. දැන් මම රිවර්ස් ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ඔබතුමන්ලා දේශපාලන පක්ෂයකට සංවිධානය වෙන්නේ. අනිවාර්යයෙන් සර්. ඒක අනිවාර්යෙන් මොකද මම කියනවා සර් දැන් ඇති මේ බුද්ධිමත් පිරිසකට රට බාර ඒකට කියන්න බෑනේ දේශපාලනේ නරක දෙයක් කියලා. ඒක කියන්න පුළුවන් මේ තීන පක්ෂ ක්‍රමවල ගැටලු තිබුණාට දේශපාලනේ නැත්නම් මිනිස්සු ඔක්කොම තම තමන් ස්වයං පාලනය වෙන කාලයක් ආවා. ඒක ස්වයං පාලනයක් එන කාලයක් ආවොත් නැත්නම් AI වලින් පාලනය කරොත් ඒක අපිට හිතන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නය අපි හැමෝටම නීතිය සහ සාමය සහ අයිතිවාසිකම් සුරැකීමට පාලන ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා පාලකයන් අපේ කැමැත්තෙන් තෝරගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ ඡන්ද ක්‍රමය සහ දේශපාලනයේ තියෙන්නේ. හැබැයි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය 100% තියෙනවද? ඒක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියන ගැටලුව තියෙනවා. ඒකට යන්න නම් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව එකෙන් ඔබට ඡන්ද දීපෝ එක වෙන මේ වගේ නිරන්තර සාකච්ඡා වලින් අදහස් වලින් යෑමේ වැඩපිළිවෙලක්. මේ සේරම පක්ෂය පැයි කියලා තවත් පක්ෂයක් ගොඩනැගුවා කියන්නේ සුබසායසේ නාට්‍ය වගේ වෙනවා. ඒකම වෙන එකක් තමයි ඔබ කියන විදිහ. සේරම නරකයි අපි විතරක් හොඳයි කියන එක පිළිගන්න මතයක් තියෙන එකම නෙවෙයි. හැම පුජ්‍යලයාගේම හැම පක්ෂයකම සුදු සහ කළු දෙකම තියන්න පුළුවන්. අපි සුදු දැකලා සුදු එක්ක වැඩ කරනවා මිස කළුයි කියන්නේ නැතුව හැමෝම තවත් දේශපාලන පක්ෂ දසදහසක් බිහි වුණත් කමක්. කළු නැත්තම් සුදු කොයි? ඔව්. සුදු නොපෙනේ නේද? එතකොට තමයි මත ගැටෙන්නේ. මම දකින්න දේ මං කියන්නද? ඔව් සර්. සියල්ල දන්න නිලධාරීනුත් නැහැ. නෑ. මම නිලධාරියෙක් වෙලා හිටියනේ. ඔව්. මමත් මැතිවරණ ගැනවත් එහෙම 100%ක් දන්න කෙනෙක් නැහැ. ඔය කිසිම කෙනෙක් තමන්ගේ විෂය සම්බන්ධයෙන් 100%ක් දන්න කෙනෙක් නැහැ. විෂය සම්බන්ධව පරිණත බව පමණයි. මම නිලධාරී කෙනෙක් කියන්නේ. නිලධාරීන් කවදාවත් ජනතාවට කියන්නේ. හැබැයි මේ අපි අන්තිම නරකයි කියන ඕනම පොලිටිෂියන් කෙනෙක් තමන්ගේ එක්ස්ටෙන්ෂන් එක ගන්න හරි
ප්‍රොමෝෂන් එක ගන්න හරි අවුරුදු 4න් 4ට හරි 5න් 5ට හරි ජනතාව ඉස්සරහට ඕන. එපා නම් ජනතාව ගෙදර නවත්තු. නිලධාරීන් ජනතාවයි ගැන හොඳ උදාහරණයක් අර AP ගුණසේකර මහත්තයා කියලා දෙනවා. ජනතාවයි රෙද්දයි වතුරයි වගේ. රෙද්ද කිල්රුණොත් වතුරෙන් හොදනවා. වතුර නරක නම් රෙද්දෙන් පෙරනවා. වතුර නරක වුණොත් නටවනවා ගින්දරෙන්. රෙද්ද නරක වුණොත් ගින්දරෙන් තම්බනවා. ගින්දර තමයි ජනතාව. කොපමණ වෙලාවකවත් නිලධාරීන්ට 100% ඵලය පෙවරීම හරි කියලා හිතන්න එපා. දේශපාලකයන් සහ නිලධාරීන් ඒකාබද්ධව ජනතා සුභ සිද්ධිය සඳහා තමයි වැඩ කරන්නේ. ඔවයි. හරිද? අද තව එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි පක්ෂයේ විදිහට අපේ පොඩි මතයක් ඇවිල්ලා තියෙනවා. දැන් පළාත් සභාව තියෙනවානේ. මේ පළාත් සභාව 2018 වර්ෂයෙන් පස්සේ තමයි මේක පිටුරු හරින්නේ. ඒ කාලේ ඉවත් වෙන්නේ. අවුරුදු හරියට 10කට ආසන්න තමයි. ඔව් 2012 නේ නැගිටින පළාතේ එහෙම තිබ්බේ. ඒකේ ඉඳලා සමහර ඒවට අවුරුදු 17 ඉඳලා නැහැ, සමහර ඒවා 18 ඉඳලා නැහැ. සමහර ඒවා 19 ඉඳලා නැහැ. ආසන්න වශයෙන් අපි අවුරුදු 10ක් කියමු. ඒකෝටද මේ පළාත් සභාවක ඉන්න සභාපති. මේ තමයි පරිගණනවනේ තා. හරිද? හරි. වාහනේ තියෙනවා, පරිගණන කාර්ය මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඒක ලොකු අසාධාරණයක්. විතරක් නෙවෙයි මම දරන මතය නම් පෞද්ගලිකව. ඒ සහ අපි දිගින් දිගටම කියමු මතන අපේ වීව් සංවිධානය ආණ්ඩුකාරවරු 9 දෙනා විසින් මේ පළාත් සභා පාලනය කරන එක වැරදි. පළාත් සභා ක්‍රමයේ තියෙනවා නම් මහජන නියෝජිතයෝ ඉන්න ඕනේ. පළාත් පාලන ආයතන තියෙනවා නම් මහජන නියෝජිතයෝ ඕනේ. නියෝජිතයෝ අඩුද වැඩිද ඔවුන්ට කියන දීමන අඩු කරනවද වැඩි කරනවද කියන එක ඒක වෙනම ප්‍රශ්නයක්. අපේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා SCFR 35 2016 කියන නඩුවේදී මහජන නියෝජිත ආයතන මහජන නියෝජිත නොමැතිව පැවැත්වීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා. මේ පළාත් සභා පවත්වාගෙන යෑම පළාත් සභාවල බොහෝ දෙනෙක් හිතන මේ නියෝජිතයෝ නැති නිසා මුදල් ඉතුරුවක් තියෙනවා. නමුත් නිලයේ 95%කටත් වඩා වැඩි මුදලක් මේ නිලධාරී තන්ත්‍රය සහ අනිකුත් සේවා සපයන වියදම් කරනවා. recurrent expenditure එක්කෝ බලය බෙදීමක් ඕනේ නැහැ කියලා පරණ ක්‍රමයට යන්න ඕනේ. දැන් බලය බෙදලා තියෙනවා. පළාත් සභා ඡන්දෙ තියන්න ඕනේ. හැබැයි මේ සභාපතිවරුන්ට වැටුම් ගෙවීම මම දන්නේ ඒක නවත්තන්න පාර්ලිමේන්තුව දැන් හරි ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශේෂ පනතක් ගෙනල්ලා එක්ක කවුරු හරි නඩුවක් කරි දාන්න ඕනේ. මේක තේරුමක් නැති වඩා. මොකද සභාපතිවරයෙක් කරන කාර්යයක් නැහැ. මේ සභාපති 9 දෙනාගෙම කරන කාර්යයක් නැහැ. ආණ්ඩුකාරවරුන්ගේ යම් කාර්යයක් කරනවා. නමුත් ආණ්ඩුකාරවරු බොහොම වැදගත් මාතෘ නෝනා මාතෘ මම ඔවුන්ට ඇති අතිමහත් ගෞරවයෙන් යුතුව තමයි කියන්නේ. ඔවුන්ගේ ගරුගාම්භීරත්වයේ කීර්තිය අවංකභාවය පිළිබඳ කිසි චෝදනාවක් නැතුත් ඒක වැරදි. එහෙමනම් කාටත් කියන්න බුණා පාර්ලිමේන්තුවත් ඕනේ. ජනාධිපතිතුමා ඕනේ නැහැ. ජනාධිපති ලේකම්වරයටයි ආමි කමාන්ඩර්ස්ලාටයි නේවි කමාන්ඩර් කට්ටියට එකතු වෙලා වෙන පාලනය කරනවා. ලේකම්වරුන්ටයි. අපි ඇයි මහජන නියෝජ්‍යව පත් කරගන්නේ? අපේ නියෝජ්‍යව. හැබැයි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. එතනින් ඔබට ඔබගේ පක්ෂේ මං ඉල්ලන්නේ දේශපාලනය කරන්න. ඒක ඉතාම හොඳයි. තරුණයෝ දැනුවත් කරන්න, තරුණයන් දේශපාලනය කැඳව ගන්න. ඒ එක්කම මේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ නියෝජිත ප්‍රජාතන්ත්‍රයක් ඔබට තියෙන එක ගැන සාකච්ඡා කරන්න. ඒ වැඩ පිළිවෙල වලට ඉතාම දක්ෂ දේශපාලන විචාරකයෝ, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු, වෙනත් නිරීක්ෂණ සංවිධානවල දක්ෂයෝ, මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා කොමසාරි ජෙනරාල්වරයා අතර කණ්ඩායම් ඉන්නවා. ඒ එක නිරන්තර සාකච්ඡා කරා. බුදුමාගේ අදහස් ප්‍රකාශ කරන පළාත් සභාව කියන්නේ අහෝසි කිරීමක් සම්බන්ධයි. අහෝසි කිරීමක් ගැන අපි කියන්නේ නෑ. අර කිව්වේ දැන් බලය බෙදීම ආපසු හරවන්න නෑ. බලය බෙදීම එපැයි කියලා කියනවා නම් කවුරු හරි. මම තාම තදින් ඔය රෙකෝඩ් කරගන්න ඕන නම් මම ඊටාම තදින් බලය බෙදීමට පෙනී ඉන්න කෙනෙක්.
මම 13+ කියන එක වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. අපි පළාත් සභා ක්‍රමය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නිසා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක නොකරනවා නම් ඒවා අයින් කළා දාන්න ඕනේ. පළාත් සභා එපා නම් ඊට වඩා සුසු ක්‍රමයකට යන්න ඕනේ. දැන් 87 වෙනිකම් පළාත් සභා ක්‍රමයේ තිබුණේ ඊට කලින් තිබුණා සංවර සභා. ලංකාවේ බලය වෙදීම සඳහා බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුමක් කියුණා කියලා ඔබතුමා දන්නවද? 87 වගේ කාලේ ලංකාවේ ආමාශික ව්‍යාපාර විසින් ගෙන ගියානේ මේ මතවාදයක් පළාත් සභාවක සංවේදනයට විරුද්ධ තොර කවුද වාමාජික ව්‍යාපාරය කියන්නේ? පළාත් සභාවේ කවුද විරුද්ධව ගියේ? ජනසංඛ්‍යාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධවනේ. ලංකාවේ හැම දෙනාම පළාත් සභාව වලට පක්ෂව හිටියේ එක්සත් ජාතික පක්ෂයත් එක්සත් සමාජවාදී පෙරමුණත් පමණයි. හැබැයි ඒකේ අනිත් පැත්තට දිස්ත්‍රික් සංවර සභා ක්‍රමය ඒකට පක්ෂව හිටියේ එක්සත් ජාතික පක්ෂයත් ලංකා සම සමාජ පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් පමණයි. කවුරුත් සමහර කරුණු තමන්ට වාසි වෙන කරුණු විතරයි ළඟ කියන්නේ. අපි එහෙම නෙවෙයි අපි ඔක්කොම කියනවා. ඒව තමයි විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුව ගේන යෝජනා මේකට විරුද්ධයි. එකඟ වෙලා වැඩ කරන තිබිච්ච කාලේ තමයි යුද්ධය ඉවරුනාට පස්සේ බැන් කි මූන් මහින්ද රාජපක්ෂ එකඟතා ලියවිල්ල. ඒක උඩ වැඩ කරන්න තිබුණා. තිම්පු සාකච්ඡා උඩ වැඩ කරන්න තිබුණා. LLRC එක උඩ වැඩ කරන්න තිබුණා. ඒ කවුරුත් ඒක වැඩ කළා නැහැ. මම පළාත් සභා ක්‍රමයට හෝ බලය බෙදීමට විරුද්ධ කෙනෙක් නෙවෙයි. මට පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ කියන්නේ ඊට පස්සේ අපි ඔය රණීත් මහත්තයා ඉදිරිපත් කරපු ධවල පත්‍රිකාව විරුද්ධව ගියා. ඊට පස්සේ ඇමරිකන් හදට විරුද්ධව ගියා. ඔය වගේ ඒ කියන්නේ මතවාදයක් විදිහට අපි විරුද්ධව හැමදේටම විරුද්ධව තමයි කටයුතු කරන්නේ. නමුත් මේ දැන් ඒකේ ප්‍රවාහයක් විදිහට ජනතා විමුක්ති බලයට ආවට පස්සේ ජනතා විමුක්ති බලයට ඇවිල්ලා නැහැනේ. ඔව් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ අපි කියන්නේ මේ ඔයා මගෙන් කට උත්තරේ ගන්න හදනවා නම් උත්තරයක් මේ ආණ්ඩුව වැරදි කියලා ඒක මගෙන් ගන්න මං කිව්වනේ ආණ්ඩුවේ කරුණු ගැන එහෙම දේශපාලන වශයෙන් මම මෙතන සාකච්ඡාවට ඇවිල්ලා ආණ්ඩුවට පක්ෂ හෝ ආණ්ඩුවට විරුද්ධව මතයක් කියන්න සූදානම් නැහැ කියලා. එහෙම එකක් ගන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න අහනවා එළිය වෙනමහම. හරිද? මේව මාධ්‍ය සාකච්ඡාවකදී මේ පක්ෂය කරන නෑ පක්ෂයක කරන සාකච්ඡාවකදී ඒ ආණ්ඩුව ඒ වෙලාව විරුද්ධ වෙලා ගියා දැන් පක්ෂයි කියන එක. එතකොට එහෙනම් අනිත් පැත්තට කියන තර්කෙත් අහන්නට ඕනේ. ඒක කරන්නේ ඇයි මේ අනුර කුමාර දිසානායක මහත්තයන් අහන්න ඕන ප්‍රශ්නේ මගෙන් අහන්න ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයන් අහන්න ඕන ප්‍රශ්නේ මගෙන් අහන්න ඕනෙත් නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් අහන්න ඕන එක මගෙන් අහන්න ඕනෙත් නැහැ. නාමල් රාජපක්ෂ මහත්මයාගෙන් අහන්න ඕන එක මගෙන් අහන්න ඕනෙත් නැහැ. අනිත් එක මගෙන් ඒවට උත්තර බලාපොරොත්තු වෙන්නත් එපා. බොහොම හැමෝම දන්නනේ මම ඔයාලට චේප් වෙනවා කියලා කියන්නේ. මම එහෙම උත්තර දෙන්නේ නැහැ.